ගුඩ් මානින් යාළුවනේ. උදේම ගොරකන් කඳ කෝපයකුත් පීලා මං අද යන්න හදන්නේ ලොකු ගමනක්. මම අද ඇඳයි යන්නේ මෙන්න මේක. ඒකත් එක්ක හස්බන්ඩ්ගේ මෙන්න මේ ටී-ෂර්ට් එක. මට නම් හස්බන්ඩ්ගේ ඇඳුම් තරම් කිසිම ඇඳුමක් සෙට් වෙන්නේ නැහැ. ගන්න එපා. උගුර චුට්ටක් කවුල් ගිහින් තියෙන්නේ. පොඩ්ඩක් සෙම හැදිලා. මම මේ යන්න ලෑස්ති වෙන්නේ පොඩක් එළියට ගිහින් යන්න. මොකද ගෙදරට ඕන බඩු ටිකකුයි ඊට අමතරව ගෙදර විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒකට අදාළ බඩු මට අරගෙන ඉන්න සිද්ධ වෙනවා. යමුද මමත් එක්ක මේ රවුම ගිහින් එන්න. ඔයයි මමයි මගේ අච්චි. මෙහෙම කරලා කොණ්ඩේ කඩයි යද්දි හරි ලස්සනයි කියලා බර ගණන් දීලා කොච්චර දේවල් කරත් අනේ මට පහසුම හෙයා ස්ටයිල් එක මේක කියන්නකෝ. ඔයාලටත් එහෙමද? මේ දවස්වල අපේ පැත්තට නම් සෑහෙන්න පායනවා. ඉතින් ඒක හින්දා එළියට බහිද්දි සන් ක්‍රීම් එක අමතක කරනවා නම් ඒක ඔයා කරන ලොකුම මෝඩ වැඩක්. මෙහෙම ඕ දවස්වල එළියට බහිනවා කියන එක මරනවා වගේ වැඩක්. ඒත් ඉතින් අත්‍යවශ්‍ය දේවල් වලට යන්න ඕනනේ. ඒක හින්දා සන් ක්‍රීම් එක මූණේ ඇඟේ හැමතැනම ගාගෙන චුටි මේකප් එකකුත් කරගෙන මම මේ ලෑස්ති වෙන්නේ ගමනක් යන්න. මං කිව්වනේ කොහෙද යන්නේ කියලා. හැබැයි ඉතින් ඔයාලව දාලා යන්න මට නිකන් මොකද්ද වගේ දැනුණානේ. පණ්ඩිතයාට එදන්න යන්න බෑ වගේ මට කරන්නම බැරි වැඩේ මේක අයිලයිනර් අඳින එක. කොහොම හරි අද වෙන්නේ නැතුව අයිලයිනර් එක ඇඳගෙන මම ආසම ලිප්ස්ටික් එකෙන් චූට්ටක් ගාගත්තා. ඔන්න දැන් ලෑස්ති. දැන් තියෙන්නේ ඉතින් පික්මි එකක් දාගන්න තමයි. පික්මි එකක් දාගෙන එන්න මත් එක්ක යන්කෝ යත්. පික්මි එක දැම්ම දැන් එයි. එයිද? පික්මි එක එනකන් ආච්චිත් එක්ක කයියක් ගහ ඉඳලා පික්මි එක ආවට පස්සේ ඔන්න ඒකේ නැගලා අපි දෙන්න මේ යන්නේ. අද දවස් අපි දෙන්නට කරගන්න වැඩ ගොඩක් තියෙනවා. දැන් හොඳටම ළඟයි අපි දෙන්න යන තැනට. ඔව් ළමයි අපි ආවේ කාමච්චෝඩි පොලට. අපි මේ ඉන්නේ තෙල් පොලිමේ. නෑ පෙට්‍රල් පොලිම නෙවෙයි ළමයි. පොල් තෙල් පොලිමේ. මං ඔයාලට කිව්වේ වැදගත් දෙයක් සිද්ධ වෙනවා මේ මාසේ අපේ ගෙදර. ඒක හින්දා ටිකක් වැඩිපුර පොල් තෙල් මම ගත්තා. මේ පිරිපහදු කරපු පොල් තෙල්. අපි දැන් යන්නේ සිල්ලර බඩු ගන්න. හල්දීප්ගේ පොල් ඇතුළේ. පොල් තෙල් ගන්න විතරයි ගියේ. තාම ගියෙත් නෑ. පොල් වගේ කුස්සන් ආවා. ඕ ගම්. අච්චිට මට ඕන කරන හැමදේම දෙන්න මතක් කර මේ විදිහට කෝඩයට දාගත්තා. මම බිලක් හදාගෙන ආපු හින්දා ගොඩක් ලේසි වුණා. ඔයාලත් කඩේ යද්දි බිලක් හදා යනවද? මේක ඇත්තනේ? සිල්ලර බඩු ටිකත් අරගෙන ඒ කඩෙන්න තියලා අපි දෙන්න දැන් හදන්නේ පොළ ඇතුළට යන්න. අපි දෙන්න මේ මුලින්ම යන්න ගෙදරට ඕන කරන කරවල ටික ගන්න. ආච්චිත් එක්ක පළට ආපුවාම එපාම කරපු වැඩේ කරවල තෝරන්න එක. වෙන දෙයක් නෙවෙයි ළමයි. කරවල තෝරගන්න එක හරිම අමාරු වැඩක් අපේ ආච්චිත් එක්ක. අතන හොඳයිද? අර යන්න. කිලෝ කීයද? කිලෝ 800යි. 500ක් ගන්න. 500ක් දෙන්නකෝ. 500ක් දෙන්න 500. උපය ගත්තේ 4 එකක් දෙන්න. කිරිමින්ද? මේ 500ක් කිරිමි. ඉවරයි. ඒක
අර අතන හාල්මස් හොඳයි නේ. ඔව් ඉස්සර මුලින්ම හපුදේ නැහැ. ඔව්. මෙච්චර සද්දස්සේ මේ තරම් සැපට නිදන් ඉන්න මේ බව් බබා බලන්නකෝ. එයා හරිම සැපට දොයි. ඇත්ති යන්තන් එකතැනක තිබ්බ හාල්මස්ස වගේකට අපේ ආච්චි කැමති වුණා. කරවල ටිකත් අරගෙන අපි මේ යන්නේ පොළ ඇතුළට යන්න එළවලු ගන්න. 250 දාන්නකෝ මිරිස්. එපා වෙන්න. අපේ ගෙදර කේන්තිකාරයා 100ට කොහිලත් ගත්තා. දැන් මේ මම හදන්නේ පළතුරු මොන හරි අරගෙන යන්න. වැලිය නොඳ වගේක් තිබුණා. ඒ වුණාට එකක්වත් ඉදිලා තිබ්බේ නෑනේ. ඒ වුණාට මම ගෙඩි දෙකක් අරගෙන ආවා ඉදවගෙන කන්න කියලා. ඒක 350. කව තියනවද ඊයේ? අම්ම මේ මොනවද? හිඟුරල. ඔය දෙයි කොටම 100යි දාලා දෙන්නද පුතේ? දෙන්නකෝ. හා. අද මේ 100යි දෙයි කිලෝකම 100යි. මේ ඉන්නේ මගේ යාළු පූව බාලා ටික. පොළට එන හැමදාම මෙයාලා බලලා යන්නේ මම. මන්නක කීයද? 200ක් දෙන්න කිලෝ. දෙන්න කිලෝ එකක් දෙන්න. රටාලිය ලොකෝලිය ගන්න ඕන. පොළට ආපුවාම අම්මගේ වයස ගෑනු අයට මම කතා කරන්නේ අම්මේ කියලා. මගේ අම්මව මට ගොඩාක් මිස් වෙනවා. හැබැයි මගේ ආච්චි හින්දා ඒක ගොඩාක් මට මගහැරෙනවා. මෙන්න 250යි 500 180ක් දෙන්න ඕන 70ක් දෙන්න. අහලා තියෙනවද? ගෑනු ළමයෙක් කියලා කියන්නම අපේ වත්තේ හතන අනුන්ට අයිති මලකටලු. ගෑනු ළමයෙක් කසාද බඳිනවා කියලා කියන්නේ එයාගේ අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා ඇවිත් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ගෙදර හොරතරේට හැදිච්ච දුවෙකුට වගකීම් ගොඩාක් ගත්ත ගෘහණියක් වෙන්න සිද්ධ වෙනවා. බඩු ටිකත් අරගෙන මෙන්න මේ පට්ට අවුවට වෙලා සෑහෙන්න වෙලාවක් මම බලාගෙන හිටියා පික්නික් එකක් එනකන්. ඒ වුණාට ඇප් එකේ මොකද්ද ගැටලුවක් වෙලා. තාම නෑනේ. මේ ඇප් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අද. සමහර දවස්වලට මේ විදිහට පික්මී ඇප් එක පිස්සු නටනවා. ඉඳලා බැරිම තැන ආච්චිට මට එපාම වෙලා. පාරේ ගිහපු වීල් එකක් කතා කරගෙන එන්න ආවා. එන ගමන් අපි ගත්ත සිල්ලර බඩු ටිකත් ඒ කඩෙන් දාගෙන අපි දෙන්න මෙන්න මේ විදිහට කයියක් ගහගෙන ඔන්න දැන් එන ගමන් ඉන්නේ. අද කොච්චර මහන්සි දවසක් වුණත් ආච්චිත් එක්ක මේ ගෙවෙන දවස් ඇත්තටම හරිම අමුතු ලස්සන අත්දැකීම්. රස්තිය අධිවර කරලා ගෙදර එද්දි දෙන්නටම හොඳටම මහන්සි. ඉක්මනට වොෂ් එකක් දාගෙන ගෙනාපු කෑම එකත් දිග අරගෙන මේ හදන්නේ කන්න. ළමයි අද නම් කන්නේ කඩෙන්. සාමාන්‍යයෙන් අපේ ගෙදර කඩෙන් කැවෙන දවස් ගොඩක් අඩුයි. දවල්ට කාලා පොඩි නින්දකුත් දාලා මම මේ ලෑස්ති වෙන්නේ රෑට කන්න පුංචි කෑමක් හදන්න. මේකට ළමයි මුලින්ම පාන් පිටි කෝප්ප 2මාරක් මේ විදිහට දාගන්න. ඒකට ලුණු ආපසෝඩ ටිකක් දාගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න. අපි මේ හදන්න යන්නේ රොටි වර්ගයක්. ඒක හින්දා පොල් තෙල් චුට්ටකුයි වතුරයි දාලා අර රොටි හදාගන්න මට්ටමට පිටි ටික අනා ගන්න. හැබැයි ළමයි මේක නිකන් රොටියක් නෙවෙයි. රිතුගේ ස්පෙෂල් රොටි එකක් තමයි මේක. සැමන්, අල, ලූණු, මිරිස් මේ වගේ ගොඩක් දේවල් දාලා තමයි මේ රොටි එක හදන්නේ.
හොඳට මේ ටික අනාගෙන පැයක් විතර වහලා තියන්න. එතකොට මේ විදිහට ලස්සනට පිපිලා එනවා. අල ටිකත් මේ විදිහට තම්බගෙන පොඩි කරගෙන සැමන් ටිකත් පොඩි කරගත්තා. මෙන්න මේවා තමයි අපි මේකට දාන්නේ. ඔන්න ඉතින් ලට්ටු ලොට්ටු ටික ඔක්කොම ලෑස්ති කරගෙන හට්ටියක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා මම මේ කියන අඩුම කුඩුම ටික මේ පිළිවෙලට දාගන්න හොඳේ. ලුණු සුදු ලුණු අම්මිරිස් කරපිංච මේ ඔක්කොම මේ විදිහට දාගෙන ලුණු ටිකකුයි ගම්බිරිස් ටිකකුයි කෑලි මිරිස් ටිකකුයි පදම බලලා දාගන්න. ඊට පස්සේ අර කට්ටට් හදනවා වගේම අල ටිකයි සැමන් ටිකයි මේ විදිහට දාලා හොඳට කලවම් කරගන්න. මේක වැඩිපුර කලවම් වෙන තරමට තමයි රස තියෙන්නේ. ඉතින් මගේ අහලු මාළුවනේ දැන් අපි හදාගන්න රොටි ටික හදාගන්න. මේ විදිහට රොටි ටික හදාගන්නවා හැබැයි චුට්ටක් ලොකුවට. රොටිය මේ විදිහට ලොකුවට හදාගෙන අපි මේක උඩින් බටර් චුට්ටක් ගන්නවා. ඊට පස්සේ අපි අර හදාගත්ත අල සැමන් දාපු පේස්ට් එක තියෙන්නේ. ඒක මේක උඩින් මෙන්න මේ විදිහට තවර ගන්නවා. මේක දකිද්දිනික මොකද්ද මතක් වෙන්නේ? ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට රෝල් කරගන්නවා. ඉතින් මේ විදිහට රෝල් කරගත්ත මේ රෝල් එක අපි දෙකට මැදින් පිහියකින් කපා ගන්නවා. මේ කපාගත්ත කොටස් වෙන වෙනම මේ විදිහට දඟර වගේ එන්න අපි රවුම් කරගන්නවා. ඊට පස්සේ අන්න ඒක අරගෙන දැන් හොඳට තවා ගන්න. දැන් ඉතින් අපි හදන්නේ රොටි ටික හදාගන්න. කොහොමද කෙල්ලගේ වැඩ? ඉතින් මේ තියෙන්නේ මම හදපු අලයි සමනුයි දාපු පරාට එක. සමන් හොදිත් එක්ක මම මේක ආච්චිට ඇසියටයි කන්න දුන්නා. දැන් මම ලෑස්ති වෙන්නේ මේකේ රස බලන්න. හරිම රසයි ළමයි. ඔයාලත් මං කියනවට හදලා කාලා බලන්නකෝ. එහෙනම් යාළුවනේ අදට ගෙහින් එන්නම්. මතක් කරලා subscribe කරන්න, like කරන්න, share කරන්න, comment එකක් දාන්න. Bye.